සුබම සුබ දවසක් වේවා කියලා පිළිගන්නවා අස්වැසුම ප්‍රතිලාබී ඔයාලා හැම දෙනෙක්ටම. ඉතින් ඔන්න ඔයාලට වැදගත් වන තොරතුරක් තමා අරගෙන අවිල්ලා තියෙන්නේ. අස්වැසුම සියලුම ප්‍රතිලාබීන්ට සුබම සුබ ආරංචියක් මේ වීඩියෝ එකේදී අරගෙන අවිල්ලා තියෙනවා. ඉතින් වීඩියෝ අවසානයේත් එක් රැඳී සිටින්න. ඉතින් ඔන්න මැයි මාසේ අස්වැසුම මුදල් ඔයාලගේ සිස්ටම් එකෙන් බැංකු ගිණුම් වලට වැටෙන දිනේ ඔන්න අද වීඩියෝ එකේදී අරගෙන අවිල්ලා තියෙනවා. වීඩියෝ අවසානයේත් එක් නරඹන්න. ඉතින් ඒ වගේම මතක් කරනවා නාලිකාවට අලුත් කෙනෙක් නම් ඔයාලට පුළුවන් අපේ නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා අපේ නාලිකාවත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් මොකද කියනවනම් අස්වැසුම සම්බන්ධයෙන් සහ රජයෙන් දෙන දීමනා සම්බන්ධයෙන් තොරතුරු ඉතා ඉක්මනින් දැනගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒ හින්දා අනිවාර්යයෙන්ම හැමෝම channel එක subscribe කරලා එකතු වෙලා ඉන්න. ඉතින් ඒකට කරන්න තියෙන්නේ පල්ලෙහා පේන subscribe කියන බටන් එක click කරලා ඊට එහා පැත්තේ මතුවෙන bell icon එක touch කරලා අපේ නාලිකාවත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. ඉතින් ඒ වගේම Facebook එකේ කට්ටියත් මේ වීඩියෝ බලන කට්ටිය අනිවාර්යයෙන්ම පල්ලෙහා වෙන follow button එක click කරලා අපිත් එක්ක follow කරලා එකතු වෙන්න. මේ වගේ තොරතුරු අස්වැසුම තොරතුරු රජයෙන් දෙන දීමනා සම්බන්ධයෙන් තොරතුරු ඉතා ඉක්මනින් දැනගන්න. ඉතින් ඔන්න අස්වැසුම 2026 අප්‍රේල් 26 වන දින අස්වැසුම නවතම තොරතුරු තමයි අද අරගෙන අවිල්ලා තියෙන්නේ. ඉතින් අද වීඩියෝ එකේදී අරගෙන අවිල්ලා තියෙන්නේ අපිට දැන් ලැබිලා තියෙන තොරතුරු තමයි. ඉතින් ඔන්න මැයි මාසේ රාදාල අස්වැසුම දීමනාව පළවෙනි අදිරියේ සහ දෙවන අදිරියේ සියලුම ප්‍රතිලාභීන්ට ලැබෙනවාද කියලා ගොඩක් දෙනෙක් අහලා තිබුණා. ඉතින් කිසිම ගැටලුවකින් තොරව පළවෙනි අදිරියේ සහ දෙවන අදිරියේ සියලුම ප්‍රතිලාභීන්ට මුදල් වැටෙනවා. ඉතින් මේ වැටෙන දිනේ දැනගන්න ඕන නම් වීඩියෝ එක අවසානයේත් එක්ක රැඳී සිටින්න. ඉතින් ගොඩක් දෙනෙක් අහලා තිබ්බා මුදල් වැඩිවීමක් වෙනවද කියලා අප්‍රේල් මාසේ වගේ. ඉතින් අප්‍රේල් මාසේ විතරයි මෙන්න මෙතන මුදල් වැඩියෙන් ලැබුණේ. ඉතින් මේ මුදල් වැඩියෙන් ලැබුණේ අප්‍රේල් අවුරුදු 9 හින්දා. ඉතින් මේ අවුරුදු බඩුමල්ලක් ලබා දෙන්න තිබ්බා. ඉතින් ඒක ලබා දෙන්න නැතුව අස්වැසුම මුදල වැඩි කරලා අඩු ආදායම්ලාභී පවුල් වලට මෙන්න මේ මුදල වැඩි කරලා ලබා දුන්න මිසක් ඒක ආයෙමත් මැයි මාසෙට වළංගු වෙන්නේ නැහැ. මැයි මාසේ ඔයාලා කලින් ජනවාරි පෙබරවාරි මාර්තු 5000 ගතන 5000ම තමයි එන්නේ. ලැබුණ මුදලම තමයි ලැබෙන්නේ දිගටම. අප්‍රේල් මාසේ විතරයි මෙන්න මේ මුදල වැඩි වුණේ. ඉතින් ඔයාලට සිස්ටම් එකට මැයි මාසේ 8 9 10 වෙනකොට සිස්ටම් එකේ මුදල් බලා ගන්න පුළුවන්. අපේ channel එකත් එක්ක එකතුලා හිටියොත් එimhe අපි වීඩියෝ එකක් අරගෙන එනවා. එතකොට මේ වීඩියෝ එකේ link එකෙන් ගිහිල්ලා මේ වීඩියෝ එකේ description එකේ තියෙන link එකෙන් ගිහිල්ලා ඔයාලට පුළුවන් සිස්ටම් එක check කරගන්න. ඊට පස්සේ කොහොමත් මැයි 14 වෙනිදා වෙනකොට හැමෝටම මුදල් බැංකු ගිණුම් වලට නිදහස් කරනවා කියලා තමයි දැන් ලැබිලා තියෙන තොරතුරු අනුව අපිට දැන් ලබා ගන්න පුළුවන් හැකියාව තියෙන්නේ. ඉතින් මේ තොරතුරු ඉදිරියේදී වෙනස් වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම වෙනස් වෙන තොරතුරු ඉතා ඉක්මනින් අපි අරගෙන එනවා. එහෙනම් ඉතින් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙමු.